හැමතිස්සෙන් බලන්න මම ගණන් හැදුවේ ඒකක පාවිච්චි කරලා නේ. දැන් බලන්න මෙතන මවුලට මවුල කැපිලා කියලා ග්‍රෑම් වලින් උත්තර එනවා. එතන විශේෂ කතාවක් තිබ්බා. වායු මවුලයක පරිමාණය. එක මවුලයක් තිබ්බොත් ඒ මවුල තමයි පරිමාණ වෙන්නේ 22.4. ආන්සර් එක එන්නේ 520 ග්‍රෑම් කියලා. අපි කතා කරන්න හදන්නේ හෝනෝස් 29 වෙනි ප්‍රශ්නය. එතකොට ගොඩක් දෙනෙක් පොඩක් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් අරන් තියෙන විදිය පොඩ්ඩක් වැරදි. හැබැයි ඊටාම පහසු වායු ගැටලුවක් තියෙන්නේ. ඒ නිසා මේ වගේ චුටි වීඩියෝ එකක් අරගෙන මේක ඩිස්කෂන් එක ගෙන එන්න හිතුවා. හරිනේ? හරි. අපි බලමුද ප්‍රශ්නේ. මෙහෙමනේ කියලා තියෙන්නේ. කාබනේට මිශ්‍රණයක අඩංගු මැග්නීසියම් කාබනේට් හා කැල්සියම් කාබනේට් අතර මවුල අනුපාතය පිළිවෙලින් පහට එකක් ලෙස තියෙනවලු. එහෙනම් අපි ලියාගමු මෙන්න මේකේ තියෙන මැග්නීසියම් කාබනේට්තුයි මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම්. මැග්නීසියම් කාබනේට් අපි ගත්තොත් 5x කියලා අපිට කියන්න පුළුවන් කැල්සියම් කාබනේට් මවුල තියෙන්නේ x කියලා නේ. එහෙමනේ 5ට එකක් කියලා තියෙන්නේ. මේ දෙන්න අතර මවුල අනුපාතය හොබට හිතා ගන්න පුළුවන්. මවුල අනුපාතය පිළිබඳ 5ට එකක් කියලා ගත්තා. මම x කියලා ගත්ත කැල්සියම් කාබනේට් මවුල අනුපාතය. මවුල ප්‍රමාණය. හොඳයි. එසත් මෙම මිශ්‍රණයෙන් දන්නා ස්කන්ධයක් රත් කළ විට සෑදුණු CO2. හරිනේ? දැන් අපි දන්නවා මේ වගේ අපි බලමු ඉස්සෙල්ලා මැග්නීසියම් කාබනේට්තුයි කැල්සියම් කාබනේට්තුයි ප්‍රතික්‍රියා කරාට පස්සේ රත් කරාට පස්සේදී මොකක්ද වෙන ප්‍රතික්‍රියාව කියලා? අපි දන්නවා මේකනේ වෙන්නේ නේ. එතකොට මැග්නීසියම් කාබනේට් ගත්තට පස්සේදී මැග්නීසියම් කාබනේට් මේ වගේ තාප වියෝජනය වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් එකයි CO2යි හැදෙනවා. ප්‍රතික්‍රියාව අමුතුවෙන් බැලන්ස් කරන්න දෙයක් නැහැ. බැලන්ස් වෙලා තියෙන්නේ. කැල්සියම් කාබනේට් ගත්තට පස්සේදී කැල්සියම් කාබනේට් තු තාප වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් තුයි CO2යි හැදෙනවා. ඕකනේ නේ වැඩි නේ. ඕක හරි. එතකොට දැන් ඔන්න අපිට දන්නවා ආය මෙතනින් CO2 පිට වුණා. දෙන්න මේ කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ යාලා කියලා තියෙනවා CO2 ඔච්චරලු. ඊට පස්සේදී සා වූ පීහිදී 134 ඝන ඩෙසිමීටර පරිමාවක් ගත්තලු. මෙන්න මේ CO2 පරිමාව සා වූ පීහිදී 134.4 ඝන ඩෙසිමීටර වුණාලු. මොකද්ද සා වූ පී කියන්නේ? සා වූ කියලා කියන්නේ සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනයේදීනේ. ඒතර සම්මත උෂ්ණත්වය දෙරගන්නේ අපි සෙල්සියස් බිඳුව එහෙම නැත්නම් සෙල්සියස් වලින් නම් බිඳුව ඒ කියන්නේ කෙල්වින් වලින් ගත්තොත් 273.15 කෙල්වින්. මේකනේ සම්මත උෂ්ණත්වය වෙන්නේ. සම්මත පීඩනය නම් ATM එකයිනේ. 1 ATM එහෙම නැත්නම් මම ගත්ත පීඩනය නම් 1 ATM කියලා කියන්න පුළුවන්. ඕක නෙමෙයි. හරි. ඔන්න ඕක තමයි සම්මත උෂ්ණත්වය හා පීඩනය වෙන්නේ. එතකොට සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී මෙයාගේ වායු මවුලයක් හරිද? මෙන්න මෙතන වායු මවුලයක් අපිට දීලා තියෙනවා 22.4 ඝන ඩෙසිමීටර්ලු. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මොකක් හරි වායුවක් පිට වෙද්දී ඒ වායුවේ එක මවුලයක් පිට වෙනවා නම් එතන වායු පරිමාව 22.4 ඝන ඩෙසිමීටර කියලා අරගෙන තියෙනවා. ඒකනේ කොහොමද කියන්නේ අපිට? හරිද? ඒක දත්තයක් විතරක් දීලා තියෙනවා. ඊට පස්සේදී අපෙන් අහනවා රත් කරන ලද මිශ්‍රණයේ ස්කන්ධය කොච්චරද කියලා. හරිනේ? හරි ඉතින් මම මෙහෙම ලේසි විදිහට හිතාගමු. හරිනේ? මට ඕන වෙන්නේ මෙච්චරයි. මම මේ දෙක අතර මවුල අනුපාතය මට 5ට 1යි කියලා දීලා තියෙන නිසා මම මෙතන මැග්නීසියම් කාබනේට් මම ගත්ත මෙයාගේ මවුල ප්‍රමාණය මම x කියලා ගත්තොත් මෙයාගේ මවුල ප්‍රමාණය එහෙනම් 5x වෙනවා. නේ? එහෙනම් මැග්නීසියම් කාබනේට් 5x මෙතන ඇති. එහෙනම් මෙයාගේ ස්ටෝකියෝමීටරය මෙයාගේ ස්ටෝකියෝමීටරය සමානයිනේ. සමානයි කියන්නේ මෙතන 5x නම් මෙතන 5xම තමයි. හරිනේ? මෙතන 5x නම් මෙතනත් 5xම තමයි. කැල්සියම් කාබනේට් ගත්තොත් එහෙම කැල්සියම් කාබනේට් අපි x මවුල කියලා ගත්තේ. එහෙනම් මෙතන x මවුල නම් මෙතන තියෙන්නේ x මවුල තමයි. එහෙනම් දැන් මට කියන්න මෙතන සා වූ පීහිදී 134යි මේ සෙට් එකේම පරිමාව. අපි එහෙනම් ඉස්සෙල්ලා හොයාගමු සා වූ පීහිදී මෙයාගේ කොච්චර වායු මවුල ප්‍රමාණයක් නිපද වෙනවද කියලා. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් නේද? එම නිසා මෙහිදී සෑදෙන CO2 ගෑස් මවුල ගණන කොහොමද හොයාගන්න පුළුවන්? CO2 ගෑස් දැන් මවුල ගණනක් හොයද්දි මවුල වලින් ඕන උත්තරේ එන්න නේ. මවුල වලින් එපයි එන්න. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් 22.4 ඝන ඩෙසිමීටරයක එක මවුලයක් තියෙනවා නම් මට අවශ්‍ය කරන්නේ කොච්චරද? මට අවශ්‍ය කරන්නේ 134.4 ඝන ඩෙසිමීටර. ඒකනේ මේක තේරුමනේ. විතර තේරුම් ගන්න ඕන වැදගත්ම දේ මෙන්න මේක.
තේරුම් ගන්න වැදගත්ම දේ මෙන්න මේ කියන කතාව. හරිද? මෙතනින් කියන්නේ 22.4 ඝන ඩෙසිමීටර් හැදෙන්නේ එක වායු මවුලයක් තිබ්බොත් එහෙම. ඒකනේ මම ගත්තේ. මම ගත්තා 22.4ක් හැදෙන එක මවුලයක් නම් 134.4ක් තිබ්බොත් කොච්චරක්ද කියලා. ඕකනේ ගත්තේ. මෙතනින් අපිට ගත්තොත් එහෙම අපිට පේනවා 6යි කියලානේ. මෙතන 6ක් තියෙනවා. එහෙනම් මෙතන මේක විතර මෙතන 6යි කියලා කියන්න පුළුවන්. මෙහෙම. එහෙනම් මවුල වලින් උත්තර අරන් ඩෙසිමීටර් කපලා 6යි මවුල කියලා ලස්සනට එනවා ඒක. දැන් මේ 6යි මවුල කියන්නේ මොකක්ද? 6යි මවුල කියන්නේ මෙතන 5යි x දුයි x වලයි එකතුවනේ. එහෙනම් මට දැන් ලියන්න පුළුවන් m නිසා 5යි x ධන x සමානයි 6යි මවුල කියලා. ඒක නිසා මට කියන්න පුළුවන් x කියලා කියන්නේ 1යි මවුල. දැන් මෙතන මේකෙන් බෙදුවම 1යි මවුලනේ. එහෙනම් දැන් ඕන්න මට හරියටම කියන්න පුළුවන් මැග්නීසියම් කාබනේට් මෙතන කොච්චර මවුල ප්‍රමාණයක් තියෙද? මෙයාගේ 5යි මවුල තියෙනවා. කැල්සියම් කාබනේට් තියෙන්නේ 1යි මවුල. එහෙනම් දැන් මවුල ප්‍රමාණයක් ගන්නවා නම් ඒකට ඒක ස්කන්ධ හොයන එක වැඩක් නෙමෙයි නේ. එහෙනම් මම ඒකට හොයාගන්නවා මේ කට්ටියන්ගේ මවුලික ස්කන්ධ නේ. ඒ නිසා මම මෙහෙම ගන්නවා මැග්නීසියම් කාබනේට් මවුලික ස්කන්ධ. ස්කන්ධ. එතකොට මම දන්නවා මෙහෙම මැග්නීසියම් ගණන් කීයද? මැග්නීසියම් ගණන් දීලා තියෙන 24යි කියලා. 24යි කාබන් ගණන් 12යි ඔක්සිජන් ගණන් 16යි නේ. 16යි 16ව 3ක් තියෙනවා. මෙහෙම නෙන්නේ. ඒකක දාන්න. හරි ඒකක හරියට දාගන්න. එතකොට 16 වරක් 3 මෙතනින් 48ක් එවි. 48යි 58යි 60යි 84යි 84යි ජීමෝල් වෙන එක කියලා මේක එනවා. ඉතින් අපි මේ කරන්න අපිට පුරුදුත් එක්කනේ කැල්සියම් කාබනේට් මවුලික ස්කන්ධය ඔන්න හොයන්න පුළුවන්. එයාගේ එක මවුලයක ස්කන්ධය හොයන්නේ කැල්සියම් ගණන් 40යි කාබන්ගේ 12යි ඔක්සිජන්ගේ 16 ගුණ කිරීම 3යි. මේක හැදුවට පස්සේදී අපිට එවි CI ජීමෝල් වෙන එක කියලා. ඔන්න ඒකත් හරි. හරි ඒ වැඩෙත් හරි. එහෙනම් දැන් අපි හොයාගමු වෙන වෙනම කොහොමද කියලා. අපි දන්නවා මවුල ගණන් ටිකනේ. ඒක නිසා මට හොයන්න පුළුවන් අදාළ මිශ්‍රණය. එම නිසා අදාළ මිශ්‍රණය මම මෙහෙම තව පොඩ කාලේ යන. එම නිසා අදාළ මිශ්‍රණය මැග්නීසියම් කාබනේට් ස්කන්ධ. මැග්නීසියම් කාබනේට් ස්කන්ධ. බලමු එයාගේ ස්කන්ධය. ඉතින් මැග්නීසියම් කාබනේට් මවුල 5ක් ඉන්නවා නම් 5යි මවුල ගුණ කරන්න ඕන මෙයාගේ ස්කන්ධය 84යි ජීමෝල් වෙන එකනේ. ඔයාලා හැමතිස්සෙම පුතාලා ඔයාලා හැමතිස්සෙම මවුල් මේ ඒකක වලින් ගණන් හදන්න බලන්න. පාඩම් කරන්න යන්න නැතුව. දැන් බලන්න මෙතන මවුලට මවුල කැපිලා ගිහලා ග්‍රෑම් වලින් උත්තර එනවා. නේ? එතකොට මෙතන 5 4ක් 4 20යි දෙකක් ඉතරේ 8 වරක් 5 42යි 42යි ග්‍රෑම් කියලා එනවානේ. 42යි ග්‍රෑම් කියලා එවි. ඊට පස්සේ මට හොයන්න පුළුවන් කැල්සියම් කාබනේට් ස්කන්ධය. එම නිසා කැල්සියම් කාබනේට් ස්කන්ධය එයාගේ ස්කන්ධය හොයාගන්න බලන්න. එයාගේ නම් මවුල 1යි තියෙන්නේ. ඒ නිසා එක මවුල ගුණ කරන්න ඕන. එයාගේ මවුලේ ස්කන්ධය 100යි ජීමෝල් වෙන එකෙන්. එතකොට මෙතනින් එවේ 100යි ග්‍රෑම් කියලා. එහෙනම් මුළු මිශ්‍රණයේ මුළු ස්කන්ධය වෙන්නේ මේ දෙකේ ස්කන්ධය. කාබනේට මිශ්‍රණයේ ස්කන්ධය වෙන්නේ මේ දෙකේ ස්කන්ධය නිසා මට පුළුවන් මෙහෙම කියන්න. එම නිසා මිශ්‍රණයේ ස්කන්ධය 420යි 100යි එකතු කරාට පස්සේදී මට එනවා 520යි ග්‍රෑම් කියලා එනවා. හරි දැන් මේ වගේ එකක් MCQ ප්‍රශ්නයක් මෙච්චර දිගට හදන්න අවශ්‍ය නැහැ. හරිද? හැබැයි මම මේ දිගට හදලා පෙන්නුවේ මේ වදන්තිල මේ ගානකින් බලාපොරොත්තු වෙන්න මෙන්න මේ වගේ වල හිතන එක. හැමතිස්සෙම බලන්න මම ගණන් හැදුවේ ඒකක පාවිච්චි කරලා. නේ? ඒකක වලින් සුළු කරේ මම කොහොමද සූත්‍රාරය එහෙම දාගත්තේ නැහැ. නේ? ඊට පස්සේ මම හැමතිස්සෙම තේරුම් ගත්තා මොකද්ද කියලා. මම විතර විශේෂ කතාවක් තිබ්බා. වායු මවුලයක පරිමාණය. එක මවුලයක් තිබ්බොත් ඒ මවුල තමයි පරිමාණ වෙන්නේ 22.4. එහෙනම් දැන් මට මේක අනිත් පැත්තේ දාන්න පුළුවන්. 22.4ක් තියෙන්නේ එක මවුලයක් කියලා මම හිතුවා. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම ගාන හදා ගන්න තිබ්බා. ආන්සර් එකෙන් ඒතර 520 ග්‍රෑම් කියලා.